අපේ ඔෆිස් එකේ ඩිසයින් ටීම් එකේ දැන්ට ඉන්න හිටපු කීපදනෙක් එකතු වෙලා අවුරුදු 6-7කට විතර පස්සේ පොඩි ට්‍රිප් එකක් ඕගනයිස් කරලා ගියා. ඉතින් ශාලික සුපුන් මම අපි ගියේ ට්‍රේන් එකේ. ඉතින් අපි නවතින තැනට යන්න කලින් අපි කියා ලස්සන තැනක් බලන්න. ඉතින් ඒක ගැන තමයි මේක. අද උදයන් පොඩි ලිප්පයක් යන්න වරන් ගත්ත මේ ඉන්නේ අපි දෙන්න ඉතුරු දෙන්න මයික් එකක් තියෙනවා මේක තියෙනවා ආයෙ අද ලිප්පයක් යන්න දෙපැත්තම බැස්ස හැකි. අම්බලන්ගොඩද? මට අදහස් තියෙනවා නේ හිටියද? අම්බලන්ගොඩ කියලා. ගන්නේ හරියට නැහැ හිතට පයින් වෙන්නේ. ඔව්. හරි පැත්තනේ. ට්‍රේන් එකෙන් තෝන්නේ පාඩු උඩින් ගියා. ආ ඔයාගේ මෙතන ඉන්න ෆොටෝ එකක් ගමු කියලා. මේකේ ෆොටෝ එක. අන්න කොච්චිය. අපි හතරේ ටිකේ පස්සේ ඈ ඔය ඉතින් ඔය ගාවනම් අතනින් සෙට් වුණා නම් නේ බලමු ඉතින්. අම්බලන්ගොඩෙන් බැහැලා ඉතින් ඔය මොනවද කියනද ඔකට? කියන්නේ ඉතින් දැන් මොන එකෙත් තියෙන්නේ? ඔව් කිසිම ගැලවීම මේ මේවට නම් ගාලා කලයක තමයි කලය මතකේ ඉතින් කෑම නෙමෙයි මෙතන ඒකයි තියෙන්නේ. ඩර්ටි කියලා දෙන්නේ. ඉනිෂියලි කියහම තේල් මේක බයෝඩිග්‍රේඩබල්. මම අතේ ෆොටෝ එකක් ගහනවා. මල පිටිසෙත් බලන්න ඈ ඕරුවද ඔරු වැලද? ඕරු වැල්ලනේ වැල්ල W E 9000ක් වෙනවා. එන්න වැරදි ඇති. අම්බලන් අනේ ඉතින් ඔරුවෙල්ල කියලා 797 මීල් එකේ ඔරු වැල්ලද? ඔව් ඔව් කිලෝමීටර් 3යි ඉතින් මේක ඔව් කිලෝමීටර් 3ක් ගන්න ඔරුවෙල්ල ලොකු දුරක් නෑ ඒක
මොකද කරන්නේ දැන්? යමු නේ. යන්කෝ පාරට මේ බලපිටිය මෙහා තියෙන්නේ. බලපිටිය පොඩ්ඩක් එහා. එහා. ඔව්. බලපිටියට කිලෝමීටරයක් වටනේ මිල 500ක් විතර යනවා. මේ දාන්නේ. පාරට ඉතින් මේ ශාරික බස් එකෙන් බැහැරෙන් දැන් ඔරුවෙලට යන කමන්නේ. බැහැලා අපි අම්බලන්ගොඩෙන් බස් එක අරගෙන ඊට පස්සේ අපි කොහෙද අලුත්ගම බස් එක නැගලා එතන මේ ට්‍රේනින් කොලෙජ් එක ළඟින් බැස්සේ. ඉස්සරහින් යන මල්ලි කෙනෙක් නැච් එකකට. යස් මෙන්න මේ මල්ලි තමයි අපිට පාර කිව්වේ යා. ඉතින් ඔය ගන්න. මේ දවස්වල ඇත්තටම මාර රස්නයක් තියෙනවා. රස්නයක් තියෙනවා සහ අවුවත් හොඳ නෙමෙයි. මේ ඔයා එන්න කලින් බැලුවනේ මේ මොකද්ද කාලුකුනේ කොහොමද අහස රෑ හතත් පැහැදිලිද? අපි තමයි ඉතින් අපි යන පාර. මේක ට්‍රේන් කොලේජ් ග්‍රවුන්ඩ් එකනේ. මැප් එකේ තියෙන විදිහට. කොලේජ් නැහැ. සතුටාදී ආරක්ෂිත පහ ලබනක් ලබා ගන්න අවස්ථාවක්. Mulai sampai kita berjalan. Akan masih satu lagi. මම මේක දාලා ඉන්න මට ඒ සමහර බලන්න. ඕනේ. Dari pabrik bahan habis angin manis sama gini. Sambil jatuh. අමල්ලයි ඔය රෙකෝඩින්ද? ඔව්නේ පේනවනේ අපේ රටේ ලස්සන මිනිස්සු ඉතින් ලස්සන කරන්න හරිම දක්ෂයිනේ. අපේ මිනිස්සු තමයි දෙන්නේ. තියෙනවා උරි ಜಾති තියෙනවා බෝතල් ಜಾති තියෙනවා. ඉතින් කීර වැඩක් නෑ ලස්සන ගල්තලාවක තියෙනවා ඉතින්. අර ඔය නෙමෙයි ආරේ ගෙරි. ඔව්. බීච් එකට දායි. අපි නිකන් මේකත් බස් එකක් පොඩ්ඩක් නිකන් බලමු. අද්භූත ගල්තලාවක්. ඒක පුච්චලද වන්දනේ? කළුය. කවුරුත් නෑ කාංචනත් දැන් ගෙදරින් පිටත් වුණේ කිව්වා. ඔව්. ඊට පස්සේ අපිට දැන් එන්න යන්න තමාරු වෙන අපි මේ කියන්නේ බලපිටියම එතනම තියෙන වෙල්ල තමයිනේ. අපි ඒ ලොකේෂන් එකක් දාන්න. වෙල්ලට ගිහිල්ලා සපත් දෙක සැරපු දෙකට මාරු කරගත්තා නම් හොඳයි වගේ. බලපිටිය. ඔව්. ඒ මේකේ සැරපු දාගත්තා නම් ලේසි වගේ නේ. එතන ඉස්සරහ ඒ කියන්නේ එතන ගොඩක් ළඟ ඉන්නේ හොටෙල් එකට මේ තියෙන. ඔව් කිලෝමීටර් 2.7ක්. ඒ කියන්නේ බලපිටිය ඔයාලා අර මේ හොටෙල් එකට හරවන්න නැතුව අනිත් පැත්තට හැරෙවොත් බීච් එක. බලපිටිය ඉඳන් කිලෝමීටරයක්වත් නැහැ නේ.
කිලෝමීටරයක් වගේ උපරිම කිලෝමීටර. හරි. නේ අපි බීච් එකේ අතන. ලස්සන බෝතලුත් තියෙනවා. ඉතින් මොනා කරන්නද නේ? අපි නම් ඉතින් ලස්සන කරන්නේ නැහැ. ලස්සන කරන කට්ටිය ඉන්න හින්දා. යන් කට්ටිය මෙයා මුලින්ම කියලා දෙයක් නැහැ. අපි මේ ඇතුළේ තාමත් අලංකාර බීච් තියෙනවා. කාස්බර්ග් බියර් තියන යන කට්ටියට හිඳ ගන්න කෑන්. අපෝ නැති දෙයක් නැහැ. ඉතින් හැම જાතියෙම බෝතල් වලින් 99යි. ඔව්. ඒක ලස්සනයි. ඔව් ටයිම් එක තමයි යවුනේ. දැන් ඉතින් මෙතෙන්ට පොඩ්ඩක් ඉතින් බලමු මොනවත් පොඩි කඩයක්වත් තිබ්බනම් අරන් බොන්න. ඉතින් අපේ Apple Pro Apple Master සහ AI Master. AI ශාලුක කියලා අපි කියන්නේ. AI කොස්කොල්. මොකද්ද ශාලිකගේ page එක? ඒකත් පොඩ්ඩක් කියමුද? ශාලික කොස්කොල්ල කියලා page එකක් තියෙනවා ඔයගොල්ලෝ බලන්න ඉතින්. අපිටත් වැඩි ප්‍රසිද්ධයි. අපි නම් මේ නිකන් කරන්නේ මේ මාරම ලස්සන බීච් එකක් කියන්නේ. ඕකේ ලස්සනම තැන තමයි යන්න අර හරි. අර තියෙන්නේ ගල් තලාව. ඇවිදගෙන යනවා. ඒක තමයි ප්‍රසිද්ධ අර ෆොටෝ හැම ගන්න. ෆොටෝ ෂූටින් කරන තැන. අය හරි මට මේ අර මේ බෝට්ටු වගේත් එනවනේ. ඔව් බෝට්ටු තියෙනවා. එතන හැම එන ලස්සන එතන අර කැම්පින් කරන වීඩියෝත් අපි දැක්කා. ඒක තියෙනවා මට එතන. හිතෙන්නේ ගොඩක්ම වෙලා තියෙන්නේ අර මිනිස්සු බීච් එක මොනවා වුණත් පරිසම් කරලා අර පැත්තට රොඩු ටික දාලා තියෙනවා. එහෙම නැත්නම් බීච් එක සුද්ධ කරලා රෙඩු ටික අතෙන්ට දාලා තියෙනවා. අපි බැස්සේ පොඩ්ඩක් බස් එකේ ටිකක් ඉස්සරහින් බීච් එක ඉවර වෙන හරින් දැන් අනිත් පැත්තට ඇවිදන් යන්න තියෙන බීච් එකයි මොහොතයි බල බල. අපිට වෙච්ච දෙයක් කිව්වොත් අපි ඇත්තටම බෑපු ගමන් පාර නිකන් පුරිම නිකන් පැටියක් වගේ රත් වෙලා තිබ්බ හැබැයි බීච් එක ළඟට ආව විතර ඇඟ නිමුණා. ඒක අපි හිතුවේ දවල් බීච් එක එච්චරම හොඳ නැති වෙයි කියලා. ඒක හිතුවට වඩා හොඳයි. ඔය කියන්නේ පොත් වයින් කරන්නේ. මෙතන ඉන්න. අපි පොඩ්ඩක් ඇවිදගෙන යන්න. මේ වැලි පිරෙන්න ගත්තොත් ගලවමු. නෑ අතර හබත් දෙකනේ ලේසිද වන්දනේ. තවත් දාන්නේ නේ. ඔව් මට හිතේ කෙනෙක් දෙමු ටිකක් තමයි. අපි මේ හොඳ ගණන් බලලා සපත්තු ගලවමු. අපි අර හරියටම යමු. ඔව් වැල්ල පාගන්න වගේ වැල්ල පාගන්න. ඉතින් අපේ කට්ටියක් කිව්වා වෙලාවට එනවා කියලා. ඉතින් සුපුරුදු පරිදි ඒගොල්ලෝ වෙලාවටම ආවා මේ. වැඩේ වුණේ මේක ඒ කියන්නේ ගාලු පැත්තෙන් අපිට සහයෝග මේක සම්පූර්ණයෙන්ම ඕගනයිස් කරේ අපේ වරුණ බ්‍රදර්. වරුණ බ්‍රදර් උදේ 6 ඉඳන් ෆෝන් එකවත් උස්සන්න. ඒක තමයි හොඳම වැඩේ. අපි මේ පැත්ත ගැන කිසි දෙයක් දන්නේ නැහැ. මැප් බලාන බස් වල ඉන්න අක්කලාගෙන් අහලා තමයි අපි මෙතෙන්ට හොයාගෙන ආවේ. උදේම කැස්බෑ බලන්න යන් කියලා කිව්වා. තාම කැස්බෑ මම කෙලිම ගෲප් එකට දානවා. ඔයාගේම එන්න එඩිට් කරලා යන්න. ෆොටෝ ටික දානවා. ඔව්. මොනවද මේ? අවුලක් නැහැ. ඉතින් අර ડોක්ටර් බලපෑගේ කියන තියෙන්නේ. ඉතින් කියන මකුල් ඔක්කොම කියනවනේ. ඕවා ඉතින් ගණන් ගන්න එපා. ඉතින් කියන්නේ. ලස්සන දැනක්. හැබැයි ඉතින් කැත කරලා තියෙන එක තමයි හොඳම ලස්සන කියන්නේ අපේ කට්ටිය. එනානේ ප්ලාස්ටික් බෝතල්. ඔය ඉතින් අපේ රොබින් නොට් කණ්ඩායම ආවා කඩේමනේ. කැලේ වදින්. තේරෙනව නේද? කකුට් එක. ඔයද මේ ලං කල්ලම තියෙනවා. ඉතින් බලා ගන්න දින කකුට්ට මෙහෙ ඉන්නේ. පොඩ්ඩක් අත් දෙක හොද ගන්න කියලා බැලුවේ.
තමයි තව ටිකේ සරප්පුවත් ගියා. හැබැයි ඉතින් ආපහු ආවා. පට්ට නෙමෙයි සරප්පුව එකක් ගියා. ඊට පස්සේ පොඩ්ඩක් යන්න කියලා ආපහු හිටියා. ආපහු අනිත් රැඩ්ලට සරප්පුව ආපහු ආවා ඉතින්. Hah? Mana ada? මේ ඔයා කියන ටික කියන කම අතනින් යනවා මම හිතන්නේ. ඒ ඔයා ප්‍රොෆෙසර් වලට දැක්කම ලස්සනයි. ඔරුවැල්ල කියන්නේ මෙතෙන්ට නම් වෙන්න බෑ මල්ලයි. ඔරු කියන්නේ අතන. ඔරු. ඔරු කියන්නේ බෝට්ටු මොකක් හරි එකකින් නමක් වෙන්නේ නේ. මට හිතෙන නමල මේ මෙතනතර ගල් තියෙන ටික. ගල් ඔව් ඒක තමයි. ඔව් නේ. මෙහෙ ඉන්නවා පාල් මැස්ස. පාල් මැස්ස අපිත් පාල් මැස්ස 3 දෙනෙක් ඇවිදිනා වෙලනේ. ඔව්. දැල්වලට අහුවනවා. දැල්වලට අහුවෙනවා. ඔය ඉතින් මෙහෙ බල්ලෙප්පුසෙක් වුණා නම් ඔන්න හාල් මැස්ස තියෙන ඕන තරම් වෙරළේ. ඕන තරම් තියෙනවා. හරි බල්ලේ. ඒකනේ හුන්ට මැක්කොත් නෑ. අනේ ඌ ජොලියේ ඉන්න බැල්ල පාග. හා? ඒ ඔරුවැල්ල කියන්නේ අපිට අතරින් බහින්න කියලා අපි එහෙම බැස්සා. අපි බස් එකේ අම්බලන්ගොඩින් බැහැලා කෝච්චිය ඇවිල්ලා ගම්පහපි. ඕරුවැල්ලට කිව්වම ඉස්සරහින් බහින්න කිව්වා. මෙතනත් ඕන හැම නින්දලා ගියායි. බලාගෙන ඩ්‍රෝන් එකයි ඔක්කොම බර දාගෙන පයින්න ඕනේ බොරුවට වඳුරා වගේ හනුමන්තලා වගේ. හනුමන්තලා දෙන්නෙක් ඇති ඉතින් අපිට නේ. උපුණා බැඳලා මටත් පයින්න බය ආත. මට අනිත් පැත්තට වැටුණා ඩ්‍රෝන් එක අනිත් පැත්තේ ඒකයි. ඒක චප් වෙනවා මගේ බරටයි ඔක්කොම. කැමරාවයි. රත්නා ගියාම කමල්ලයි උත්තර දෙන්න. ටිකක් ඉඳලා. අම්මා. අප්පා පොඩ්ඩ දුර එතන ඉඳලා. වෙලාව තියෙන අපිට. ඔව් ඒක වෙලාව. හා? මොකද්ද? ස්ටෝන් එක කොහෙද තියෙන්නේ? බලමු. මොකක් හරි කිව්වා අර අයියා නේ. ඒතර නෙමෙයි ආතන. කහ මොකක්ද? කහ අනිකේ ඇහුවත් අපි එහෙම කියන්නේ නැහැ අපි ගියා. ඒක තමයි ඒක කියන්නේ. හා? වා කියන එක ගන්න මොකද්ද? හොටෙල් එකක තිබ්බ ඉඩම් කෑල්ලක ඒක කුරුණෑගල පැත්තේ හරි ගමන්න හොඳට නාන්න පුළුවන් ඇලක් වගේ මේක තිබුණා. ඔව්. තර පාවෙන වතුරක මං කියන්නේ ගස්තිය මැද්දේ නිකන් පොඩි වනාන්තර කැලලක් මැද්දේ තියෙන තැන ගම්පහ තියෙන එහෙමට ඕන කරා. අපෝ තියෙන අර වැරදි යන බහලා ඒකේ නේ. ඔව් ගොඩක් දිගට යනවා. ඔය අපි දැන් හොඳ වෝක් එකක් දැම්මන් දවල් බඩ බහින්නම අමල්ලගේ කපුම් වර ටික කපමු තව ටිකක් ඇඩ් කරලා මෙන්න මම දෙන්නේ. ඔව් ඔතනින් තමයි මං කි මම මැප් එකේ පෙන්නන්නේ මෙන්න මෙතන. ඒ අපි
ඔන්න අතනින් යන්න. අතනින් යන්න. එපා. මඩ නෙමෙයි නිකන් ඇල්ගි. අපි අපි අතන වටෙන් බෑග් එක තියාගත්තා ඔළුවේ. ගියාගෙන ඉතින් යන්න. ඔව්. දැන් බලමු මේ හරිය තියෙන්න ඕනේ බොන තැනක් බීම එකක්. නෑ නෑ මම පොඩ්ඩක් ඉඳලා යා මේකද තියෙන්නේ මෙතන තමයි ප්‍රමෝටි මොනවා හරිනේ. බීලා යන්න ඕන දැන් මොනවා හරි. ඔය නෑ මොනවද ගන්න? මම ගන්න. ගෝදලයක් ගමු. ඔය වතුරේ වතුරේ අන්න මම වට්ටු වෙදිනේ. මම වීඩියෝ ටික මෙතන බලන්න මොනවද තියෙන්නේ? පළතුරු මොනවද තියෙනවද? හරියට තියෙනවද? කුක්කුස් තියෙනනේ. දැන් ඉතින් දෙක එකක් බීලා යන්න. මොනවද? මොකද්ද? මේ මොකද්ද? ඔය තියෙන ඔය අතර අනිත් පැත්තේ තියෙන මොකක් හරි ගන්න. මේ තියෙන්නේ ඔරු ඇල්ල මේ ඉන්නේ අපේ ෂූටින් ශාලික සහ සුපුන් මොඩල්. වදෙන් ඉතින් ඉතින් ඔයාගේ
මේ තමයි අපි ආපු පැත්ත. ඒ තියෙන්නේ බීච් එකේම තව පැත්තක්. තවත් ලස්සන පැත්ත වෙන්නේ ශාලික පොඩ්ඩක් කන්දක් නැගින. මේ ශාලික මොකද මේ ගැන කියන්නේ? ශ්‍රී ලංකාව දාලා යන්න හිතනවද මල්ලා ඒවට? පිස්සු කතා කරනවද නේ? මෙතන. තේනවනේ. කොච්චර ලස්සන තැනද කියලා. ලංකාව කියන්නේ ඇත්තටම මල්ලයි අපි හිතනවද මොකක්ද අරුන් අපේ උන් කෑ ගන්නේ මොකද මේ ශ්‍රී ලංකාව යකෝ මේ ශ්‍රී ලංකාව යකෝ මේ මේක තමයි ඉතින් කොහෙද ඉතින් අපේ උන් ගියා කැස්බෑව බලන්න කියලා පොඩි ටැංකියක ඉන්න උන්ටත් කරදරේ ඒ බයිනි බැලේ ඇති කැස්බෑව ටික නා මම අපි ආවේ ඉතින් පොඩ්ඩක් ඉතින් මුහුද ලස්සන බලලා යන්න අපි යම් පොඩ්ඩක් ඒ පැත්තටනේ බලමු රෙකෝඩ් නා වෙනවා පේරානේ ලස්සනනේ සුපුවක් අපරාධනේ සුපුවක් ලස්සනයි ඔය මේ පැත්තට එන්න මේ පැත්තේ මොහොත අපිට මෙතන විතරයි ඒ chance එක ඔය තියෙන්නේ ගැම්මද අරාදිය කියනනම් හරිනේ තව ලස්සනයි කකුල් නෑ නෑ ඔන්න ඔය ගිය දෙන්නේ දැන් යන්න කියලා තමයි බැලුවේ නෝනේ මේක අන්න ඒක දාන්න ගෲප් එක. ඒ අමල්ලේ. මේ මේක තියෙනවානේ. ඒක මේ අමල්ලේ මේක බලන්නකෝ. මේ රැන්ඩම් මං හිතුවා නිකන්. ඒක දාන්න රැන්ඩම් ගහන්න ඕනේ. ඕ නැත්තම් ඒ රැන්ඩම් කරද්දි අපිට මේකක් තියෙන්නේ. ඒක එහෙනම් නැටුර. ඒ කියන්නේ හිතා ගන්න බෑ ඒක. ඕනතරක දාන්නත් අපිවත් ඒක හිතන්නද දෙන්නේ? අමල්ලේ දැම්මා ඉවරයි.
කමුතු රුපියක් තියෙනවා. මම මේයි ගන්න ගියා ඒක මට ගන්න බෑ. අම්මද ඔයාගේ පුරවන්න පොඩි ගහවල මම හරි නෑ එතන වුණා කම්මැලිව. නෑ නෑ ඇති මේ ෆොටෝ ඇති ආ ඒක Never break, always fight, never quit, do it right, play the game, win it life, have no shame, there's no time, feel the pain, live the grind, I could change, in my mind, pick a lane, commit and climb, the only way to win it life, I never miss, that's fact, taking big swings, put your hand to the bat, put me in the ring, you'll go out in a bag, cause I sing what I mean and I bring it to the mad light, ain't got time to kill, I got time to feel, I took the red pill, I know life's short so I wanna live real, but how's it supposed to feel? How's it supposed to feel? How's it supposed to feel? They wanna say my name, but they holding back. They wanna say they hate, but they know it's cap. I ain't play no games, I just do that's fact. And I don't feel no shame, it's a mood you lack. I go crazy, nah, but I ain't lazy. Track after track, I work on this shit daily. Pass me the jack, right as fuel, got me hazy. About to unpack all these things I've been chasing. I've got visions in my head, like memories after death. To be a legend instead of something you can forget. I'm living up every breath, I'd rather lead than be left. ඉතලාගේ යන්න කට්ටිය නුනේනේ. දැන් ඉතින් අපි ඔක්කොම ගෙරුවා යන්න පොඩ්ඩක්. බඩු තමයි දැන් තියෙන්නේ. ඔක්කොම හරිද බලන්න. කැලි වල. ඉතින් මේවත් තස් කරලා යනවා නම් තමයි හොඳ ඉතින් කට්ටිය. අතනේ තියලා ඔක්කොම. දැන් මේ වීදුරු තියෙන තැන. ඔව්. වීදුරු ටික අර මුන්ට ගියා කියලා ඉදුවක් දන්නේ නේ. මේ මෙතන තියෙන දාන්න මන් දාන්න. මොකක්ද ඒක නම? ටැන්ක් වෙන්නේ. ඈ? හොටෙල් එකේ නම? හොටෙල් උඹලගේ කිලෝමීටර් 10ක් තියෙනවා කියලා. ඒ ආහාරයට අහුම්ගල්ලේ ප්ලේස් එකට මොකද සැන්චුවරි මොකද්ද? කැස් බෑ. මේ ත්‍රිවිධ එකක් තියෙනවනේ. නෑ මෙතෙන්ට දාමුනේ. ත්‍රිවිධයට එන්න පුළුවන්. මොකද්ද? එතන ගිහින් ආවේ. දැන් මේ එළියට යන්න බෑ. මෙතන නේ. වීල් එකක් දැම්ම ඇයි නේද මෙතන? දැන්නේ බහින්නේ අපි දැන් බහින්නේ. ඔව් සිලිම් හොටෙල් එකට. මොනවා දැන් අර පිටිපස්සෙන් බස් එකකින් ඉන්න පුළුවන් හිට ඇවිල්ලා. ඔව්නේ. මේ පස්ස. මේ ඉතරම නෑ හැබැයි.
අපි එනකොටම කොළඹ එකක් ගියා කොළඹ ගාල්ලේ සීර සෙනක පුල් ඉතින් මොකද ඉරිදාට වගේ ටික බුකින් අරගෙන යනවත් දන්නෙත් නැහැ ඉතින් සෙනක ඉරිදා සවුන්ඩ් සිදුර වුණාට මේ පිට දුර වගේ පේන්නේ නැහැ ෆස්ට් ටයිම් ඉන්නේ ඔව් ඒකත් එකක් අනිත් එක මේ පාර බජන් ගෙලින් යන්න බෑ ඒක මෙහෙට අංචල් පාර වංගුනේ ගොඩක් අර ස්පීඩ් එකේ යන්න ඕනේ රාමනේ අරකද ශාලික නෑනේ ආවද ජාගි මේ තට්ටු දෙක එකද මොකක්ද කියන්නේ අපි දැන් කොහෙලද අපි තට්ටු දෙක මේ ඉස්සරහා ගේද නෑනේ දැන් මේකද අඩේ නෑ. කියන තැනකද ඔක තියෙන්නේ ඉස්සරහා මේකද දන්නේ නෑනේ විරාට ඉස්සරහ ඉන්නදනේ මම හිතුවේ මීටර් 80ක් කියලා තියෙන මේකද හරි ජාගි හරි මොකද මේක නම් ට්‍රැන්ක්විලිටි අමිත් මේකද ට්‍රැන්ක්විලිටි මොකටද අපේ බැහැලා යන්නේ ඔයාලා බහැලා යන්න පුළුවන් මේ හරිය තියෙන්නේ ඉස්සරහ එකනේ හරි ඉස්සරහා එක දන්නේ නෑනේ අපි හොයන්න ඉස්සරහ එකනේ ඉස්සරහට ඉස්සරහට අනේ මන්ද මේ එක ඔක්කොම එක වගේ ඔය ඉස්සරහට ඔය දින ආරති අරකනේ ට්‍රැන්ක්විලිටි හොලිඩේ හෝම් මේක අන්තිම එක වෙන්න තිබන් ගඟට ලා කවුරුවත් එන්නේ නැති තැනක් දන්නේ නැහැ මේ අපි වගේ උන් ටිකක් ආක වට අරගන්න පුළුවන් අර තින්න ඔය ජිප්පේ ඔව් අපි අද ඉන්නේ ට්‍රැන්ක්විලිටි හොලිඩේ හෝම් බලපිටියේ ඉතින් ඊළඟ කොටසෙන් හම්බෙමු